Hi! Welcome back to my channel. අද මං චූටි රෝන්දයක් යන්නයි හදන්නේ. එනවද මාත් එක්ක යන්න? මුලින්ම අපි යන්නේ වොට්සන් එකට. මොකද චූටි දේවල් ටිකක් මට වොට්සන් එකෙන් ගන්න තියෙනවා. ඔයාලා දන්නවද ළමයි? මට ඕන අකරතැබ්බයක්. මුලින්ම මං වොට්සන් එක හොයාගෙන වොට්සන් එක කලින් තිබ්බ තැනට යනකොට වොට්සන් එක එතනින් වහලා. ඊට පස්සේ ඉතින් මං හිත හදාගෙන ගාඩියන් එකට එනකොට ආම්මෙන් තමයි මම මේ වොට්සන් එක දැක්කේ. දෙයියනේ මාර ස්පේස් එකක් එක්ක ඒගොල්ලෝ අලුත් ප්‍රොඩක්ට් එහෙමත් ඒගොල්ලෝ ඇඩ් කරලා තියෙනවා. ඔන්න මගේ පළවෙනි අයිටම් එක නම් මං අරගෙන ඉවරයි ළමයි. හැබැයි එතනදිත් මට උනේ අකරතැබ්බයක් කියලා දන්නවද ළමයි? වයිටමින් C සීරම් එකක් කියලා හිතාගෙන ස්ලීපින් මාස්ක් එකක් තමයි ගයිස් මං උස්සගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒකත් මං දැක්කේ ගෙදර ඇවිල්ලා බලනකොට තමයි යන්නේ. එහෙමයි කියලා මං සැලනවද? පහුවෙදාම ගිහිල්ලා මං ඒක මාරු කරගත්තා. දැන් ඉතින් අපි හොයමු මට හොඳ පර්ෆියුම් එකක්. ළමයි පර්ෆියුම් නම් ගොඩාරියක් තියෙනවා. කෝකද තෝරගන්නේ කියලා හිතා ගන්නත් බෑ ඇත්තටම. මේ වගේ සමහර ඒවා අපට ස්මෙල් කරලා බලන්න පුළුවන්. සමහර ඒවා බෑ ඉතින්. හැබැයි තෝරලා බේරලා මම මෙන්න මේ එන්චාන්ට් එකේ ෆ්ලෝරල් එසෙන්ට් එකේ පර්ෆියුම් එක ගත්තා. මොකද මට ගොඩාක් සැර සුවඳවල් තියෙන පර්ෆියුම් යූස් කරන්න බෑ. මොකද මට මයිග්‍රේන් තියෙනවනේ. ඊට පස්සේ ඔන්න මම ගියා මගේ ෂැම්පූ එක බලන්න. ඇත්තටම මෙතන ෂැම්පූ වර්ග ගොඩාක් තියෙනවා ගයිස්. හැබැයි මම යූස් කරන ෂැම්පූ එක මන් දැක්කේ නැතුවද මට පේන්නේ නැතුවද ඇත්තටම ස්ටෝර් එකේ නැතුවද කියලා මට හිතා ගන්නත් බෑ. කොහොම හරි මට මගේ ෂැම්පූ එක හොයාගන්න බැරි වුණා. ඉතින් ළමයි මම තීරණය කළා වොට්සන් එක තුල තවදුරටත් රැඳී සිටීමේ පළක් නැති බව. මොකද මට ෂැම්පූ එක හොයාගන්න බැරි වුණා ළමයි ඇත්තටම. ඉතින් අපි මේ සුදු නංගිට මේ බඩු දෙක දීලා බිල් කරගෙන අපි යමු වෙන කඩේකින් බලන්න මගේ ෂැම්පූ එක තියෙනවද කියලා. ඒක නෙමෙයි ළමයි හැමදාම මට අමතක වෙනවනේ වොට්සන් එකට එද්දි මේගොල්ලෝ shopping දෙන්නේ නැහැ කියලා. හොඳ වෙලාවට මම මේ දෙක විතරයි ගත්තේ. ඒක නෙමෙයි ළමයි වොට්සන් එකෙන් එළියට එනකොට මම පොඩ්ඩක් අඳුම් කුඳුම් වුණා. මොකද දන්නවද? අලුත් වොට්සන් ප්ලේස් එක මට හුරු නෑනේ. ඒකට කමක් නෑ. එන්න අපි දැන් යමු උතයි එකට. උතයි කියන්නේ කුණුහරුපයක් නෙමෙයි ළමයි. ඒ සුපර් මාකට් එකේ නම හරිද? මෙහෙම යනකොට වටේ පිටේ තියෙන කඩවල් දිහා බලන්න හොඳ නෑ. මොකද දන්නවද ලස්සන දේවල් දැක්කහම ඒව අත ගහලා බලන්න හරි යන්න හිතෙනවා. මෙන්න මේ ඕගොල්ලෝ දකින්නේ කලින් වොට්සන් එක තිබ්බ තැන ළමයි. පේනවනේ එතන වහලා තියෙන්නේ. ඉතින් අපි මේ විදිහට දිගටම යන්න ඕනි. දිගටම ගිහිල්ලා මේ පැත්තට හැරෙන්න ඕනි. ඔන්න දැන් තමයි ඇස් වහගෙන යන්න ඕන වෙලාව ගයිස්. මේ බලන්නකෝ අද සෙනසුරාදා හන්ද සෙනක ගොඩයි. මේ සෝෆා කඩේ අයියත් ඉඳගෙන ඉන්නවා ඉතින්. මේ බලන්න මෙතන තියෙන්නේ මිනි සලොන් එකක්. ඒකේ මෙනිකියු, පෙඩිකියු, වැක්සින් ඒ වගේ දේවල් තියෙනවා. ඔන්න ගයිස් අපි ඩෙස්ටිනේෂන් එකට ආවා. මේ තියෙන්නේ උතයි එක. ඊයසි මේ බලන්නකෝ ඩෝනට් එහෙමත් තියෙනවා. අපි ඇතුළට ගිහිල්ලා ළමයි මෙන්න මෙතන තියෙනවා ටෝකන් එකක් ගන්න ඕනි. ඉතින් මගේ බඩු ටික මම මෙතන තියලා මෙන්න මේ ආන්ටිගෙන් මම ටෝකන් එකකුත් අරගෙන මං ඇතුළට ගියා. ඒක නෙමෙයි ළමයි. මේ උතයි එකෙත් ගොඩාක් දේවල් වෙනස් වෙලා. මේ බලන්නකො ළමයි ගියපු ගමම පුදනකොටම කාපිය කා කියලා ඉස්සරහින්ම මට පේන්නේ චොක්ලට් ගොඩක්ම තියලා. ඒකට කමන්නේ. මම සැලෙනවද ඌව දැක්කට? මම යනවා ස්ට්‍රේට් ෆෝවර්ඩ් මගේ ගමන. මේ බලන්නකො ඉතින් මම මෙහෙම ඇවිදන් එනකොට මට ඉස්සරහින් හිමින් නලව යන අය ඉන්නව නේද? එතකොට මට කරන්න හිතෙන දේ මං ඕගලන්ට කියන්නේ නෑ ළමයි. ඒකෙන් මේකෙන් කමන්න එන්නකෝ අපි යමු අපේ ෂැම්පූ එක හොයාගෙන. අද නම් ඇත්තටම too much සෙනග ළමයි. මේ වේනවනේ ආරි මිහි හැමෝම කට්ටිය. ඇත්තටම මට මේ ෂැම්පූ එක තියෙන්නේ කොහෙද කියලා මට ඇත්තටම හොයාගන්න අමාරුයි ළමයි. මෙන්න මෙතන ඉස්සරහ නම් තියෙනවා ෂැම්පූ වර්ග මට පේනවා. අපි බලමු මම යූස් කරන ෂැම්පූ එක තියෙනවද කියලා. නේ ගයිස් අපි යමු තව ඉස්සරහට. මෙතන තියෙන්නේ ෂැම්පූ වර්ග. අපි බලාගෙන යමු ගයිස්. මගේ ෂැම්පූ එක තියෙනවද කියලා. මේ හරියනම් අනිවාර්යයෙන්ම තියෙන්න මේ තියෙන්නේ බබා වගේ අම්මා.
මේ පාර ඩිස්කවුන්ට් එකකුත් දාලා ඇත්තටම ගයිස් මේ ෂැම්පූ එක රිගිට් 32ක් විතර වෙනවා. ඒ වුණාට ඩිස්කවුන්ට් දීලා. ඔන්න ඉතින් මගේ ෂැම්පූ එකත් හරි. අපි බිල් කරලා ඒකත් අරගෙන අපි යමු දැන්. ඔයාලා හිතනවා ඇති නේද මෙච්චර වෙලා පනදාගෙන හොයපු ෂැම්පූ එක මේකද කියලා. ඇත්තටම ළමයි මං ගොඩාක් ෂැම්පූ වර්ග try කරලා බැලුවා. ඒ එකක්වත් ඇත්තටම මට හරි ගියේ නෑ. මොකද මගේ ස්කැල්ප් එක ඉක්මනටම ඉස්සොරි එන්න බලනවා. ඉතින් මං යූස් කරපු ෂැම්පූ වලින් මට ගොඩක්ම ගැලපෙන ෂැම්පූ එක තමයි මේක. ඒ නිසා මං ඒක යූස් කරනවා. ස්පෙෂලි මට ඇත්තටම dandruff ප්‍රශ්නේ තියෙනවා. ඉතින් මට හොඳ සොලියුෂන් එකක් තමයි මේ ෂැම්පූ එක. ඒක නෙමෙයි ළමයි හොඳ වෙලාවට මට මේ උතයි එකේ මේ shopping එක හම්බුනේ බලන්න මගේ අනිත් බඩොත් ටිකක් දාගෙන මට යන්න පුළුවන්. ඒක නෙමෙයි ළමයි දැන් තමයි මං ඔයගලන්ට මේ vlog එකේ හොඳම කොටස පෙන්නන්න යන්නේ. මේ බලන්නකෝ අද සෙනසුරාදානේ. ඉතින් මේකේ හැපනින්ග්ස් ගොඩයි. මියුසිකල් ෂෝ එකක් පටන් ගන්න තාම ඒගොල්ලෝ ලෑස්ති වෙනවා. ඒ ඇස්සේ මේ බලන්නකෝ මේ චූටි හට්ස් තියෙන සෙනසුරාදාටයි ඉරිදටයි විතරයි. ඉතින් ඒ වගේ එක පර්ෆියුම් වර්ග තියෙනවා, ඇඳුම් තියෙනවා, කෑම තියෙනවා, එක নানা ප්‍රකාර ඒවා තියෙනවා guys. ඔන්න දැන් තමයි මං කැමතිම ඩෙස්ටිනේෂන් එකට ආවේ මික්ස් යූ විතරක් නෙමෙයි guys මේ shopping mall එකේ Zeus Cafe, Tea Live වගේ ජූස් පොට් ගොඩාක් තියෙනවා. ඉතින් ඒ අතරින් මම නම් ගොඩාක්ම කැමති මික්ස් එකේ ඒවට. මොකද මික්ස් එකේ තියෙනවා ෆෘට්ස් වලින් හදන ජූස් වර්ග. ඒ වගේම මේගොල්ලෝ කාලෙන් කාලෙට නිතරම අලුත් ජූස් වර්ග ඒගොල්ලෝ ඉන්ට්‍රොඩියුස් කරනවා. ඉතින් අදත් මම ආවේ ඇත්තටම ඒගොල්ලෝ ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන අලුත් ජූස් එකක් try කරලා බලන්න. ඉතින් මේ පේනවනේ කඩේ වැඩ කරන නංගිගේ මූණ හරිම මහන්සි පාටයි. ඉතින් සෙනසුරාදාට ඉරිදට ඔහම තමයි මික්ස් එකේ ගොඩාක් සෙනගයි. ඒ වුණාට ඔන්න බලන්නකෝ එයා මගේ බිල දෙන වෙලාවට මං වීඩියෝ කරනවා කියලා දැනගෙන එයා මට hina වුණා. ඔන්න ඉතින් මට නම් ඉඳගන්න පුටුවකුත් හම්බුණා. මං දැන් ඉඳගෙන අනිත් අයව වීඩියෝ කර ඉන්නේ. ඉතින් ඕගොල්ලන්ට මම මේ පෙන්නන්නේ guys මේ shop එකේ ඉන්න සෙනග. ඉතින් ඉඳගෙන හිටගෙන හැමතැනම ඉතින් කට්ටිය ඉන්නවා. ඉතින් ලොකු පොඩි බාලමහලු ભેදයකින් තොරව හැමෝම කැමති මික්ස් එකේ ජූස් බොන්න. විශේෂයෙන්ම චයිනීස් අය තමයි ගොඩාක්ම කැමති මේකේ තියෙන ලෙමන් ටී කැටගරි එකේ ජූස් වලට. මම නම් කැමති නේ ගයිස් යෝනාට. පේනානේ මලක් වගේ මාත් වාඩි වෙලා ඉන්නවා ළමයි. මම මේ ඉඳගෙන හිටියට මගේ ජූස් එක රෙඩි වෙලා ඉවරයි කියලා ඔයගොල්ලෝ දන්නවද? මම මේ දන්නේ නැතුව තමයි වටපිට බල ඉඳගෙන ඉන්නේ. ඔයගොල්ලෝ දකින්න ඇති කලින් අර මේසෙ උඩ තිබ්බා ජූස් එකක්. ඒ මගේ එක ළමයි මේ තියෙන වගේ ජූස් එක guys. මේ බලන්න. ඒක නෙමෙයි ළමයි මේ දවස්වල නම් මාර හොට් අනේ. එළිය ඇවිදිනවා කියන්නේ ඉතින් ගින්දර ගොඩේ ඇවිදිනවා වගේ තමයි. ඒ වුණාට මට කූල් වෙන්න මම ගෙනාවා මැංගෝ ක්‍රීමි ජූස්. ඇත්තටම ළමයි මේ ජූස් එක නම් මාරම රසයි. හොඳේ මේ මැංගෝ එකත් එක්ක මිල්ක් එක මික්ස් කරලා එන ක්‍රීමි ජූස් එකට නම් ඇත්තටම මට කියන්න වචන නෑ ළමයි. ඒක නෙවෙයි ඔයගොල්ලෝ ඉන්න මැලේසියාවේ නම් අනිවාර්යයෙන්ම මේ මැංගෝ ක්‍රීමි ජූස් එක try කරලා බලන්න. ඕනාට වැඩිය පැණි රසත් නෑ. ගානට හැමදේම guys. ඉතින් මං අලුත් වීඩියෝ එකකින් ආයි එනකන් ඔයගොල්ලෝ සතුටින් සනීපෙන් ඉන්න. ගිහින් එන්නම්. බලලා ඉවරුනහම ඔයගොල්ලෝ subscribe කරලා comment එකකුයි like එකකුත් දාගෙන යන්න. bye